අද හදමු කැරට් කේක්. හරිම ක්‍රීමි කියන්න බැරි තරම් රසක් තියෙන මං ආසම රෙසිපි එකක් තමයි කැරට් කේක්. If you are not a fan of sweets, try this carrot cake. මුලින්ම බිත්තර එකකට සීනි ග්‍රෑම් 25ක් එකතු කරලා විනාඩි 2ක් බීට් කරගන්න. බීට් එකක් නැත්නම් සීනි ටික කුඩු කරලා හැන්දකින් හරි විස්ක් එකකින් හරි විනාඩි 4ක් විතර මේ ටික මික්ස් කරගන්න. ඒකටම පොල් තෙල් මිලිලීටර් 15යි වැනිලා තේ හැඳ එකයි එකතු කරලා තප්පර 30ක් වගේ බීට් කරගන්න. දැන් අපි dry ingredients ටික ready කරගමු. පාන් පිටි ග්‍රෑම් 30යි, බේකින් පවුඩර් තේ හැඳි කාලයි, බේකින් සෝඩා තේ හැඳි කාලකට චුට්ටක් අඩුයි. ලුණු චුට්ටක් එකතු කරගෙන ඒකටම කුඩු කරගත්තු කුරුඳු තේ හැඳි කාලයි, කොකෝ පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරලා ඒ ටික mix කරගන්න. ආලා ළඟ cinnamon powder එක තියෙනනම් use කරන්න. එහෙම නැත්නම් මං වගේ කුරුඳු කුඩු කරලා අරගන්න. dry ingredients ටික කලින් beat කරගත්ත බිත්තරයට එකතු කරගෙන හොඳට mix කරගෙන grate කරගත්ත කැරට් ග්‍රෑම් 60ක් එකතු කරගන්න. ඒ ටික mix කරලා කලින් ready කරගත්ත cake tray එකට batter එක දාලා celsius අංශක 180ට විනාඩි 25ක් bake කරගන්න. කැරට් කේක් රසම cream cheese frosting එකක් එක්ක cream cheese ග්‍රෑම් 20කට butter ග්‍රෑම් 10ක් එකතු කරලා චුට්ටක් mix කරලා විනාඩියක් විතර beat කරගන්න. ඊට පස්සේ icing sugar ග්‍රෑම් 50ක් එකතු කරලා beat කරගෙන cream cheese frosting එක හදාගන්න. cream cheese නැත්තම් icing sugar glaze එකක් හදලා ඔයාලට try කරන්න පුළුවන් කැරට් කේක්. හදාගත්ත frosting එකත් මේකට add කරලා ආට රස බලන්න පුළුවන්. අද මං හැදුවේ ග්‍රෑම් 250ක චූටි කේක් එකක්. try කරලා බලන්න. මේ වගේ recipe බලන්න මාව follow කරලා තියාගන්න. See you in the next video.